දවස්වල ගෙදර යද්දි පිරිමි ළමයි විශේෂයෙන් එන පරිස්සමෙන් යන්න ඕනේ. සිඟිති පාතාලයේ හිසෝසවල තින්නේ 10 11 කියන්නේ අම්මට සිරි පුදුම පාතාලයක්. මම දැනටත් හිතන් ඉන්නේ 10 එකේ ගඟේ හැපුණොත් මම සොරි මල්ලි කියලා යනවා කියලා. පුතේ කියන්නේ නැහැ. ඇයි අඩ උඹ මට පුතා කියන්නේ? මං උඹගේ තාත්තද කියලා ඇහුවා. සොරි මල්ලි. සොරි බ්‍රෝ කියලා යනවා. මං ඊයේ කොණ්ඩේක පාගන්න ගියා පුල්ලා තමයි සල්ලුන් එක මල්ලිකින් ඇහුවා. කොහොමද මල්ලි මේ දවස්වල පාතාලේ වැඩ කටයුතු? ඌ hina වෙනවා ඩේසර් කතා කරලා වැඩක් නැහැ මුන් කියන කට් ගහන්න මට තේරෙන්නේ නැතිලු. මලට් එක ගහන්නලු පොකට් එක ගහන්නලු බුලට් එක ගහන්නලු. ඒවා ඊට පස්සේ මේ කඩු පාරවල් වගේ ගහලා හරිද මෙහෙ නෑ ඌගේ රැවුල් ඇත්තෙත් නෑ. උන් කියනවා රැවුල් කට් ගහන්න කියලා. උන්ට කට් එක ගහලා ඉවරනහම පුදුම සතුටුලු තියෙන්නේ. උන් අනිත් එකට පාතාලේ උන් වගේ තමයි. එකට කියලා කරන්න කලින් සමූහ ඡායාරූප වලට බෙලී සිටලා මෙහෙම ඉඳලා අද කපන වෙයි කියලා යන්නේ. මොකෝ උන් පොලිසියට බය නැතිලු. හොයන්න ගියාම පොලිසිය එක එකක් ගෙදර නෑ ඇඳියට හැංගිලා. සිඟිති පාතාලේ. සිඟිති පාතාලේ උන්ගේ බොරුවන්නම තරු කැලි විසිකෙයි හොම්බට ඇන්නම වේඳ කපන් ඇවිදාන්න එපා බොල්ල සෙල්ලම ඇටිම්බෝ මිසින් වෙයි පොලිසියෙන් පැන්නම